කළුතර දිශ්‍රික්කයේ තියෙන විශාලතම වරාය බලන්න යමුද. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක් කරා කෙච්චිමලේ පල්ලිය ගැන වීඩියෝ එකක්. අන්න ඒ පල්ලිය පිටිපස්සේ තියෙන බේරුවල දීවර වරාය බලන්නයි අද අපි යන්නේ. මේ පාරේ මම තනියෙන් යන පළවෙනි වතාව. මොකද ඉස්සර නම් මම බේරුවල ඉන්න කාලේ මුස්ලිම් යාළුවොත් එක්ක සතියකට සැරයක්වත් මෙතනට යනවා. මොකද මෙතන තියෙන view එක මාරම ලස්සනයි. මොකද දකුණු අත පැත්තෙන් sunset එක බලා ගන්න පුළුවන්, වම් අත පැත්තෙන් වරාය බලා ගන්න පුළුවන්. මෙතන තියෙන view එක නම් කියලා නිම කරන්න බෑ. ඒ තරමටම මාරම ලස්සනයි. ඉස්සර අපිට ෆොටෝ ගහන පිස්සුවක් තිබ්බා. ඒක නිසාම තමයි අපි මෙතනට එන්නේ. ඉතින් මෙතනට ඇවිල්ලා මාළු බාන අයියා කෙනෙක්ගෙන් බිලි පිත්තකුත් ඉල්ලගෙන අපි මාළුත් බාන try කරලා තියෙනවා. ඉතින් ඒ ඉස්සර මතකත් එක්ක අද මන් තනියම තමයි මෙතනට ඇවිල්ලා තින්නේ. ඔයාලා විශ්වාස කරනවද කෙච්චිමලේ පල්ලිය පිටිපස්සේ තියෙන මේ view point එක බලන්නම ෆොරිනර්ස්ලත් ඇවිල්ලා ඉන්නවා. ඒ තරමටම මේ ප්ලේස් එක මාරම ප්‍රසිද්ධ වෙලා තියෙනවා දැන්. හැබැයි මෙතනට එන ගොඩක් අය මෙතන හැංගිලා තියෙන ඉතිහාසය ගැන දන්නේ නැහැ. අපි අඹ කෑල්ලක් කාලම ඉතිහාසය ගැන කතා කරමු. ජනප්‍රවාදවලට අනුව සඳහන් වෙනවා බේරුවල කියන නම හැදිලා තියෙන්නේ රුවල් බාපු තැන බේරුවල වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ වීඩියෝ එක බේරුවල කෙනෙක් බලනවා නම් බේරුවල නම හැදිච්ච විදියත් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිස්තු වර්ෂ 1415 කියන සියවස් වල මේ වරාය ලංකාවේ තියෙන ප්‍රධානම වරායක් වගේම ජාත්‍යන්තර වෙළඳ කටයුතු සිද්ධ වුණ ප්‍රධානම කේන්ද්‍රයක් විදියටයි සඳහන් වෙන්නේ. මුල්ම අරාබි වෙළෙන්දෝ ලංකාවේ බේරුවලට තමයි මුලින්ම ගොඩ බැහැලා තියෙන්නේ. ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මං කලින් කෙච්චිමලේ පල්ලිය ගැන කරපු වීඩියෝ එකේ මම සඳහන් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ඇවිල්ලා ඔයාලා මේ වීඩියෝ එක බලන්න. නැත්නම් ඔයාලට තේරුම් ගන්න අමාරු වෙයි. ඔයාලා මේ view point එක බලන්න එනවා නම් හවස 5:00 6 අතර වගේ වෙලාවට එන්න. මොකද ඒ වෙලාවට මුළු මුහුදම රත්තරන් පාටින් දිලිසෙන්න ගන්නවා. ඔයාලා ජීවිතේ කිසිම දවසක දැකමු නැති ලස්සන sunset එකක් බලා ගන්න පුළුවන් සුපිරිම view point එකක් තමයි මේ. මේ වීඩියෝ එක දැන්ම සේව් කරලා තියන්න. මොකද ඔයා බේරුවල පැත්තේ ආවොත් අනිවාර්යයෙන්ම බලන්න ඕන ලස්සන view point එකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි රජයේ පෝර්ට් කොමිෂන් එකෙන් බ්‍රේක් වෝට් එකක් හදපු ලංකාවේ පළවෙනිම දීවර වරායත් මේක. ඔයාලට මගේ මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ Facebook page එකට message එකක් දාන්න. ඒ වගේම තමයි ලංකාවේ තියෙන ලස්සන තැන් හොයාගෙන යන මේ ගමනේ අපිව follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු.